හෙලෝ ඔයාලට කොහොමද? කවුරුත් හොඳින් ඉන්නවැති කියලා මං හිතනවා. ඉතින් මගේ channel එකට අලුත් යාළුවෙක් නම් මං ඔයාලව සාදරයෙන් ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මං අද අරගෙන ආවේ අපි ඩුබයි රසල් කෑමවල තියෙන පචමුලක්කු කියන රෙස්ටුරන්ට් එකට ගියපු වීඩියෝ එකක්. අපි ඒකේ කෑම රසයිද කොහොමද කියලා බලමු. එහෙනම් ටිකටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. අපි මේ රෙස්ටුරන්ට් එකට නිතරම වගේ එනවා. මේකේ කෑම ඇත්තටම ගොඩක් රසයි. බලමු අදත් කෑම කොහොමද රසයිද කොහොමද කියලා. ඉතින් අපි ඉස්සර වෙලාම සුප් එකක් ඕඩර් කරා. ඒ සුප් එක නම් ඇත්තටම ගොඩක් රසයි. කට්ටියට මේ සුප් එක රස වුණා. අද අපි ගියේ අපේ අයියාගේ යාළුවෝ දෙන්නෙකුයි. ඉතින් අපි එහෙනම් සුප් එක බීලා රස කොහොමද බලමුකෝ. ඔන්න දැන් සුප් එක බීලා ඉවර වෙනවත් එක්කම අපි ඕඩර් කරපු කෑම ටික ආවා. ඇත්තටම කිව්වොත් ළමයි මට මේ කෑම වල නම් මතකත් නෑ නෙමෙයි මම නම් දන්නේ නැහැ. නම් ඒවල කිව්වට මට පස්සේ නම් අමතක වෙනවා. හැමදාම වගේ මම ඔය මෙතන තියෙන චිකන් එක ගන්නවා. ඒක චිකන් එකක්. ඒක මාරම රහයි. ඉතින් අදත් අපි කාලා බලමු ඒක රසයිද කියලා. හැබැයි මට මොකක්දෝ අමුත්තක් දැනුණා. මේ වෙනදා චිකන් එක සේව් කරන විදිහටවත් චිකන් එකේ කියන්නේ පෙනුමවත් නෙමෙයි තිබ්බේ. වෙන අමුතුම විදිහක් මට හිතා ගන්න බැරි වුණා ඇයි කියලා. ඉතින් අපි බලමු කොහොමද අද රසයිද මොකක්ද කියලා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්කතු වෙලා ඉන්නකෝ. ඇත්තටම ළමයි මාර වැඩේ කියන්නේ අද නම් කෑම ටිකක් නෙමෙයි ගොඩක්ම අවුල්. වෙනද නම් ඇත්තටම මෙතන කෑම මාරම රහයි. ඒකයි කියන්න වචන නැහැ. ඉතින් අපි හතර දෙනාම කිය කල්පනා කර හිටියේ ඇයි අද මෙහෙම වුනේ කෑම රස නැත්තේ ඇයි මොකද්ද හේතුව කියලා. ඉතින් අපි ආපු වෙලාවෙත් කිව්වා ගොඩක් බිස්නස් අඩුයි කියලා. මොකද මේ දවස්වල ඩුබායි වල තියෙන වාතාවරණයත් එක්ක ගොඩාක් රෙස්ටුරන්ට් එහෙම හොටෙල්ස් එහෙම වහන්න වෙලා තියෙනවා. ඉතින් අපි එනකොටම ලංකාවේ මල්ලි කෙනෙක් ඉඳලා කිව්වා දැන් නම් අයියත් එක්ක කතා කරලා කිව්වා දැන් නම් අයියේ ගොඩක් අවුල් මෙයාලගේ තව බ්‍රාන්ච් එකක් තියෙනවා සාජවල ඒකත් වහන්න වෙලා තියෙන්නේ එහෙම කියලා. වහන්න වෙලා නෙමෙයි මේක වහලා කියලා. ඉතින්
අපි හිතුවා දැන් අර කස්ටමර්ස්ලා එන්නේ නැති නිසා, කියන්නේ බිස්නස් නැති නිසා මේගොල්ලෝ එහෙම මොකක් හරි අවුලක්ද දන්නේ නැහැ කියලා. ඉතින් එහෙම කල්පනා කර කර ඉන්නකොට අයියා එතන වැඩ කරපු කෙනෙක්ගෙන් ඇහුවා කියන්නේ එයාට කිව්වා කෑම වල ටේස්ට් එක වෙනස් ඇයි කියලා. ඊට පස්සේ කිව්වා වෙනද වැඩ කරපු චෙෆ් එයාගේ රටට ගිහිල්ලා කියලා, වැකේෂන් ගිහිල්ලා කියලා. ඉතින් අන්නේ හේතුව නිසා තමයි කෑම ඒ වෙනද තිබිච්ච ටේස්ට් එක නැති වෙලා තියෙන්නේ. ඉතින් අපිට මාරම දුකයි. අර ගත්තට කෑම ඇත්තට මම නම් කෑවෙම නැති තරම් නාන් රොටි එකක් ගත්තා. මුලින්ම ගත්ත අර ඒ මස් එකයි නාන් රොටි එකයි සැලඩ් එකයි විතරයි මම ඒකන චුට්ට කාලා වලට පේන ඇති මං ඉතුරු කරලා තියෙනවා. මොනව කරන්නද ඉතින් හැමදාම එක වගේ වෙන්නේ නැහැනේ. ඉතින් අපි කී හිටියේ දැන් ඒ චෙෆ්වා ඉක්මනටම ගෙන්නන්නේ කියලා. මොකද අපි හිතට නිතරම යන නිසා අපිට ඒ ටේස්ට් එක මාර විදිහටම දැනෙනවා. ඉතින් ඔන්න ඔහොම ඉතින් අපි කාලා ටිකක් කියලා එතන කතා කර කර ඉඳලා මං හොට් වෝටර් එකක් ගත්තා. ඒක බිව්වා. ටිකක් ඉතින් කතා කර කර පොඩි වලියක් එහෙම දාලා එතන 4 දෙනත් එක්ක අපි ආවා ඉතින් ආයි ගෙදර. ඉතින් බලන්නකෝ එකතු වෙලා ඉන්නකෝ දිගටම වීඩියෝ එකත් එක්ක. Not coming to sudden. Hey, how nice. Go eat one. I made. දැන් ඉතින් කාලා බීලා ඔක්කොම කරලා ඉවර වෙලා මම නම් වොෂ්රූම් එකට ආවා පොඩ්ඩක්. ඔන්න බලන්නකෝ මේ රසල් කයිම් වල තියෙන ලස්සනම ප්ලේස් ටිකක් ඒගොල්ලෝ රාමු කරලා ගහලා තියෙනවා. ඉතින් මේ රෙස්ටුරන්ට් එක ඇත්තටම මාර ලස්සනයි. කියන්නේ සම්බන්ධ නම් කිසිම වරදක් නැහැ. අද කෑම වල තමයි අවුල් තිබ්බේ. නැත්තම් වෙනදට කෑම මාරම රහයි. ඊට පස්සේ අපි ඔන්න එළියට ආවා. ගෙදර යන්න තමයි දැන් හදන්නේ. දැන් වෙලාව ඇත්තටම 3ටම කිට්ටුයි. ඉතින් එහෙනම් තව ලස්සන වීඩියෝ එකකින් අපි ආය හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්.